ඉතින් මේ තියෙන්නේ මම එදිනදා කරනකොට මගේ ප්‍රොජෙක්ට් සාර්ථක කරගන්න මට ලේසි පාවිච්චි කරන්න පුළුවන් 12 volt power pack එකක් හදපු විදිය. ඉතින් මේකේ ඉන්ඩිකේටර් ලයිට් එකක්, ස්විච් එකක්, ඒ වගේම බක්කන් නෝඩ් එකක් කරා 5 volt output එකකුත් මේකෙන් අපිට අවුට් කරගන්න පුළුවන්. ඉතින් මේකට මම BMS module එකක් දාලා තියෙන්නේ battery protector නේ. ඒ වගේම 4K resistor එකක් දාලා තමයි මේ ලයිට් එකට අවශ්‍ය current එක generate කරලා දෙන්නේ මේ 12 volt වලින්. ඉතින් මම උඩටයි යටටයි මේ up set කරලා තනන්න හැරි කව වෙන්න. මොකද ඔයගොල්ලෝ මේක තියෙන්නේ මේ විදිහට තමයි ඉතින් switch එක on කරන්න off කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම කියනවා ඉතින් මේකෙන් output එකක් ගන්න පුළුවන්. එක 12 volt output එකක් විතරයි. ඒක දෙකකට convert කරන්න තමයි මම මේ කලින් පෙන්නපු switch එක හදලා තියෙන්නේ. ඉතින් මේ විදිහට jack දෙකක් හරහා buck connector එක on කළාම මෙන්න මේ විදිහට buck connector වැඩ කරලා buck connector එකනොත් 5 volt තුනක් බලා ගන්නවා. ඒ කියන්නේ 5 volt output තුනක් බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් අපිට පුළුවන් ඉතින් 5 volt නැත්නම් අපිට ඕන voltage එක මේකෙන් generate කරගන්න. ඉතින් මේකෙත් output තුනක් තියෙනවා. මේ තියෙන්නේ මගේ output එක output දෙකකට convert කරන switch එක. මේ තියෙන එක වැඩ කරනකොට ආලෝකය නැති වෙද්දී මේ විදිහට light එකක් ඒක ඇතුලේ indicate වෙනවා. ඉතින් මේක charge කරන්නත් මම වෙනම හදලා තියෙන පොඩි jack එකක්. ඉතින් ඒකෙත් තියෙනවා female to male jack එකක්, female to female jack එකක්. ඉතින් මේකෙන් output එකක් දෙන්නේ 12 volt. මේක 12 volt power pack එක සමග කනෙක්ට් කරන්නේ. ඒ වගේම අවශ්‍ය වුණොත් අපිට wire වලින් output එකක් ගන්නත් පුළුවන් මේ jack එක හරහා. ඉතින් මේ jack එකට අපිට 12 volt power pack එකකින් තමයි current එක දෙන්න ඕනේ. ඒක තමයි මේක සාර්ථකව වැඩ කරන්නේ. ඉතින් මේක charge කරන විදිය ගත්තොත් එහෙම මේක කලින්ම 12 volt adapter එකට කනෙක්ට් කරගෙන මෙන්න මේ විදිහට power එක on කරගන්නවා. power එක on කරගත්ත පස්සේ මේක battery එකට connect කරාම මේ නිල් පාට light එක අපපත් වෙනවා. ඒ විතරමයි. අපි මේ switch එක අනිවාර්යෙන් on කරන්න ඕනේ. අපි මේ battery charge වෙනවා. ඉතින් මේක තමයි ඉතින් අද මම හදපු 12 volt power pack එක. මේක හදන වීඩියෝ එකක් ඔයාලට ඕන නම් අනිවාර්යෙන් comment එකක් දාන්න මම කියන්නම්.